ආයිබෝන් මගේ ආදරණීය මිතුරු ඔයාලා හැමෝටම අද මම ඔයාලට පෙන්වන්න යන්නේ මේ අම්බලමක්. මේ අම්බලම පිහිටලා තියෙන්නේ අතීතයේ ගම්පොළ රාජධානියත් මහනුවර රාජධානියත් අතර පිහිටි දවුලගල කියන සුන්දර නගරේ. ඇත්තටම කියනවා නම් මේ අපිට අතීතයේ යම්කිසි ගමකින් තවත් ගමකට යද්දී අපිට මහමග නවාතැන් පොළවල් ඒ අතීතේ තිබ්බා. ඒවා අපි හඳුන්වන්නේ අම්බලම් යන නමින්. මේ ලස්සන අම්බලමක් මේ අම්බලම් පිහිටලා තියෙන්නේ දවුලගල නගර මැදයේ. මොකද මම එතෙන් යද්දිමුත් එතන තරුණ පිරිසක් හිටියා. එයාලත් එක්ක කතා කරා. මේ බලන්න මේ ගල් කණු මේ වාඩි වෙන තියෙන මේ ලෑලි ඇතිරිලි. ඉතින් එදා වගේම තාමත් හොඳ ආකාරවම තියෙනවා. එතන මේ කියනවා නම් හොඳටම තියෙන අම්බලමක්. ඉතින් අවාසනාවල් කරුණු කියන්නේ මේ යම්කිසි පිරිස් විසින් බුලත් පිට කාලා බුලත් කෙල හුණු අතුරුලා මැතිවරණ ප්‍රචාරක පෝරු වගේ දේවල් අඳලා මේක විනාශ කරලා තියෙනවා. මේ හිටපු පිරිසත් එක්ක කතා කරලා බලද්දී එයාලා කියපු දේ තමයි අතීතයේදී මේ පල්ලෙහා යටින් මේකට උඩට මතුවෙන්න මේ අම්මල තිබ්බේ. මේ මාර්ගය පිළිසකර කිරීමත් එක්ක ඒක වෙනස් වෙලා ඇත්තටම කියනවා නම් මේ මට හිතෙන්නේ මම දන්න තරමින් මේ මිනිස්සුන්ට කතා කරා මගෙත් එක්ක මේ වටපිටාව විනාශ කරලා තියෙන මේ ස්ථානයේ මේ ඉන්න මිනිස්සු නෙවෙයි. බාහිර මේ ස්ථානයේ පැමිණෙන මිනිස්සු තමයි බුලත් කෙල ගහලා මේ හුණු මේ ඇදලා මේ කණු ගල් කණු වල හුණු ගාලා මේ විනාශ කරලා තියෙන්නේ. ඉතින් මේ මිනිස්සුන්ට පුදුම කැක්මක් තියෙනවා. මම අද්දිමුත් එක තරුණයෙක් කොස්සක් අරන් අතුගා මේක මේ පිරිසිදු කරමින් හිටියේ. එයාලා ලොකු කැක්මක් තියෙනවා. ඉතින් මම ආදරෙන් ඉල්ලා සිටිනවා මේ වගේ අපි පෞරාණික වැදගත් වටිනා ස්ථාන විනාශ කරන්න එපා මිතුරුනේ. කවුරු වුණත්. ඉතින් මේක ඇත්තටම කියනවා මගේ ජීවිතේ දැකපු වටිනාම ස්ථානයක්. මොකද අම්බලම මේ වගේ හොඳ අම්බලම මම දැකලා නැහැ ඇත්තටම කියනවා නම්. තාමත් ඒ විදියටම කියන්නේ හොඳ යථා තත්ත්වෙම තියෙනවා. අතීතයේ මේ අවට මේ ආසන්නයෙන් ඇම්බැක්කේ ලංකාතිලක යන ගඩලාදෙනිය ඒ පුරාණ සිද්ධාස්ථාන තියෙනවා. බොහෝ දුරට ඇම්බැක්කේ ලීකරයන් කොට සමානයි මේ ගල් කණු වලින් වහල්ට පුරුද්දලා තියෙන දේවල් ඒව ඔයාලට දකිද්දී. ඉතින් අපි මේ අපේ උරුමයන් අපි රැක ගන්නමු.